අපේ වචනයෙන් කිව්වොත් බ්ලාස්ට් එකක්. මම සම්බන්ධ වෙන්නේ මොකක් හරි බෝම්බයක් පුපුරන්නමනේ. ආඩම්බරකමක් නැත්තේත් නැහැ. ගැහණියෙක්ට යන්න පුළුවන් දුර සීමා සහිතයි කියලා හුඟක් අය කිව්වට ඒක එහෙම නෙමෙයි කියලා අපි වගේ කාන්තාව ගොඩක් ඔප්පු කරලා තිනවා. සම්මාන දෙකක් එකක බරට වඩා සම්මාන දෙකක් කියන්නේ ඒක ගොඩක් දැනෙනවා. මොකටද හම්බ වෙන්නේ? මේ සම්මාන දෙක හම්බෙන්නේ ද ලේක් ටෙල් නාට්‍යයට. ඉතින් අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ අද ලැබුණේ. හැම දෙයකටම ටීම් වර්ක් එකක් තියෙනවා නම් හරිම ලස්සනයි. ඒ කාර්ය සිද්ධ වෙනවා වගේම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ටීම් වර්ක් එක ගැන කතා කරොත් ඇත්තටම මට කියන්නේ ඉතාමත් හොඳ ටීම් එකක් ලැබුණා. ඒ හින්දා තමයි මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් වුණේ. මොකද අපි යම් වැඩකට බැස්සන් පස්සේ වැඩේ ඇතුළේදී ඉන්නේ අපි විවිධ සමාජ මට්ටම්, විවිධ ආර්ථික මට්ටම්, විවිධ මානසික මට්ටම්, විවිධ අධ්‍යාපනික මට්ටම් තියෙන ලොකු පිරිසක් එක්ක තමයි අපි වැඩ කරන්නේ, ගනුදෙනු කරන්නේ, ගැටෙන්නේ. ඉතින් එතකොට නොයෙකුත් ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. එහෙම ප්‍රශ්න එනවා. හැබැයි අපේ මුළු ටීම් එකේම හරිම ලොකු ආදරයක් මේ ද ලේක් එකට තිබුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට හැමදේම පරාද කරලා ලස්සන ගමනක් අද මෙතනට එන්න පුළුවන් වෙච්ච එක ගැන මං හිතන්නේ ඒ ටීම් වර්ක් එකේ හින්දා. ඒ වගේම දැන් මේක ලංකාවේ පළවෙනි වතාවට නිර්මාණය වෙන වෙනස් විදිහේ නිර්මාණයක්. ක්‍රයිම් ත්‍රිලර් මේ හැමදේම එකතු වෙච්ච. මේ නිර්මාණය ගැන කියද්දී ආරාධනාව වෙද්දී මොන වගේ දෙයක්ද හිතුනේ? ඇත්තටම මට මුලින්ම මේ නාට්‍යයට මේ පිටපත ලැබුණේ ධනුෂ්ක රේමන්ගෙන් මේ නාට්‍යයේ රංගපාන්න. ඉතින් මම බොහොම ආස වුණා රදල්ල අම්මගේ චරිතයට. ඉතින් ආස වෙලා ඉතින් මම බලාගෙන හිටියා ටික දවසක් කුමාරි දින දුන්නා අපෝ කැන්සල් වුණා ඔහොම වුණා. ඉතින් පස්සේ දැනගන්න ලැබුණා ඒ හිටපු නිෂ්පාදකවරයාගේ නැති වුණා කියලා, අයින් වුණා කියලා. ඉතින් මම මේ වැඩේට ආස හින්දා මං කිව්වා මල්ලි අපි කරමු මේ වැඩේ කියලා. ඉතින් ඒ අනුව තමයි මට මේ කියන්නේ රදල්ල අම්මට තිබ්බ ආදරේ, කෑදරකම. ඒ නිසා තමයි මේ නාට්‍ය මේ විදිහට කරන්න ලැබුණේ. අපේ වචනයෙන් කිව්වොත් බ්ලාස්ට් එකක්. මේ වගේ බ්ලාස්ට් වෙන දේවල් ඉදිරියේදීත් බලා ගැනීමේ හැකියාවක් තියෙයිද? අනිවාර්යෙන්. කොහොමත් මම සම්බන්ධ වෙන්නේ මොකක් හරි බෝම්බයක් පුපුරන්නමනේ. ඒක මං කියන්නේ ආඩම්බරකමින් කියනවා නෙමෙයි. හැබැයි ආඩම්බරකමක් නැත්තේත් නැහැ. මොකද ගැහණියෙක්ට යන්න පුළුවන් දුර සීමා සහිතයි කියලා හුඟක් අය කිව්වට ඒක එහෙම නෙමෙයි කියලා අපි වගේ කාන්තාව ගොඩක් ඔප්පු කරලා තිනවා. ජීවිතේ හොඳ නරක කියන දෙකම කොයි විදිහටද අපි බාර ගන්න ඕනේ? අපේ හැම කෙනෙකුගේම ජීවිතය ඇතුලේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා. හොඳ මිනිස්සෙක් සහ නරක මිනිස්සෙක් දෙන්නෙක්ම අපි තුල ජීවත් වෙනවා. හැබැයි හැමතිස්සෙම ඒ නරක මිනිස්සයා පස්සට දාලා හොඳ මිනිස්සයා ඉස්මතු කරගන්න තමයි හැමතිස්සෙම අපි උත්සාහ කරන්න ඕනේ. අවසාන වශයෙන් ටීම් එකට විශ් කරමු. මෙච්චර ජයග්‍රහණයක් අරගන්න පුළුවන් වුණාට. ඇත්තටම මගේ මල්ලි ධනුෂ්ක රේමන්, ධනුෂ්ක මල්ලිට එතකොට රස්කසිර වීරාරච්චි, චින්තන සෝමකීර්ති, එතකොට මේ අතුල ඉදමල්ගොඩ, එතකොට අපේ මේ තෙල් නාට්‍ය රංගපැප් සියලුම දෙනා, සෞමිලියනගේ, අෂාන් ඩයස්, ගොඩාක් දෙනෙක් මේකට බොහොම කැපකිරීම කරා. ඒ විතරක් නෙමෙයි අපේ නිර්මාණ කණ්ඩායමේ අපේ කැමරා ක්‍රූ එක, එතකොට මේකප් ආටිස්ට් ඉඳලා හැම කෙනෙක්ම ඉතා විශාල කැපකිරීමක් කළා. මේ නාට්‍ය මේ තත්ත්වයෙන් තත්ත්වයට ගේන්න. ඉතින් මං ඒගොල්ලන්ට ඔක්කොටම ආදරේ. ඒගොල්ලෝ දන්නවා මම ඒගොල්ලන්ට ගොඩක් ආදරේ කියලා. ඉතින් හැමදාම අපි එකතු වෙලා මේ වගේ ලස්සන වැඩක් කරන්න ඕනේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අපි ගේ ඇතුලේ හිටියත්, ගෙදර ලේ බැඳීම් තියෙන පිරිසත් එක්ක හිටියත් අපි අතර රණ්ඩු සරුවල් ඇති වෙනවා. ඉතින් එහෙම දේවල් කොතනත් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ වගකීම මොකක්ද කියන එක අමතක කරන්න හොඳ නැහැ. තමන් යම් දෙයක් බාරගත්තා නම් ඒ බාරගත්ත දේ අවසාන වෙනකන් කරන්න ඕන කියන තැන මම ඉන්නේ. ඉතින් ඒ වගේම මගේ ටීම් එකත් ඒ විදිහට හිටියා. ආදරේ ඔයාලා හැමෝටම. ඉදිරි නිර්මාණත් මේ වගේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.